ඔබ දන්නවාද ලෝකයේ සිදුවන මරණ වලින් වැඩිම ප්‍රමාණයකට වග කියන නිහඬ මිනීමරුවා කවුද කියලා? ඒ තමයි හෘදයාබාධය. බොහෝ දෙනෙක් හිතන්නේ හෘදයාබාධයක් කියන්නේ එකපාරටම පපුව අල්ලගෙන ඇදගෙන වැටෙන දෙයක් කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. හදවත නතර වෙන්න සති කිහිපයකට සමහර විට මාසයකට කලින් අපේ සිරුර අපිට සීරියස් පණිවිඩ එවන්න පටන් ගන්නවා. හරියට කුණාටුවකට කලින් එන නිශ්ශබ්දතාවය වගේ. අපි මේ ලකුණු ગેස්ට්‍රයිටිස් කියලා හරි සාමාන්‍ය මහන්සිය කියලා හරි නොසලකා හරිනවා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔබේ හෝ ඔබේ ආදරණීයගේ ජීවිතය බේරා ගන්න පුළුවන් හෘදයාබාධයකට පෙර සිරුර පෙන්වන ඒ රහස්‍ය ලකුණු ගැනයි. අවසානයේ වෙනකම් බලන්න. මොකද මේ තොරතුරු ඕනෑ මොහොතක ඔබට වැදගත් වෙන්න පුළුවන්. අසාමාන්‍ය තෙහෙට්ටුව. ඔබ සාමාන්‍යයෙන් කරන වැඩක්. උදාහරණයක් විදියට ඇඳ ඇතිරිලි සකස් කරන එක හෝ නෑම වැනි සුළු දෙයකදී පවා අධික ලෙස මහන්සි දැනෙනවාද? මේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන ලකුණක්. හදවතට රුධිරය පොම්ප කරන්න අපහසු වෙනකොට සිරුර පීඩනයක් දැනෙනවා. සිරුර ඇතුළතින් මෙන දැඩි අශක්තිමත් බවක්. උදරයේ අපහසුව සහ වමනය. මෙන්න හැමෝම රැවටෙන තැන. බඩ පිපුම හෝ බඩේ දැවිල්ල හෝ නිතර ඇතිවන අජීර්ණ ගතිය හෘදයාබාධයක ලකුණක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයස්ගත අය මේක සාමාන්‍ය බඩේ අමාරුවක් කියලා හිතලා බෙහෙත් පෙත්තක් බීලා නිකන් ඉන්නවා. නමුත් හදවතේ පහළ කොටසේ රුධිර ගමනාගමනය අඩුවීම උදරයට බලපාන බව මතක තබා ගන්න. හුස්ම ගැනීමේ අපහසුව. නිකම් වාඩි වෙලා ඉද්දිත් ඔබට හති දමනවාද? පෙනහළු සහ හදවත ක්‍රියාකාරී කරන්නේ එකට. හදවත දුර්වල වෙනකොට පෙනහළු වලට අවශ්‍ය රුධිරය ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵලය තමයි ඔබට හුස්ම ගන්න වාතය මදි වගේ දැනෙන එක. නිින්ද නොයාම සහ නොසන්සුන් බව. හදිස්සියෙම ඇතිවන නිින්ද නොයාම රාත්‍රියේදී අධික ලෙස දාඩිය දැමීම හෝ හේතුවක් නැතිව දැනෙන බිය හදවතේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමේ පෙර නිමිත්තක් විය හැකියි. ශරීරයේ ඉහළ කොටස්වල වේදනාව. වේදනාව තියෙන්න ඕනේ පපුවේ විතරක්ම නෙවෙයි. වම් අත දිගේ ඇදෙන වේදනාව, හනුවේ වේදනාව, බෙල්ලේ පිටුපස හෝ පිට මැද ඇතිවන තද ගතිය ගැන සැලකිලිමත් වෙන්න. පපුවේ පීඩනය. මේ රෝගීන් විස්තර කරන්නේ පපුව උඩ අලියෙක් වාඩි වෙලා ඉන්නවා වගේ දැනෙන බරක් විදිහටයි. මේක නිකම්ම කටුවකින් අනිනවා වගේ වේදනාවක් නෙවෙයි. පපුවේ ඇතුලින් දැනෙන තද කිරීමක්. අසාමාන්‍ය ලෙස දාඩිය දැමීම. සීතල කාමරයක ඉද්දිත් එහෙමත් නැත්නම් වැඩි වෙහෙසක් නොවිත් ඇඟ සිසිල් වෙලා අධික ලෙස දාඩිය දමනවා නම් ඒ ඔබේ හදවත දැඩි වෙහෙසක් ගන්නා බවට සිරුර දෙන අවසන් අනතුරු ඇඟවීමයි. අවදානම වැඩි කරන්නේ කවුද? ඇයි මේ දේවල් වෙන්නේ? අපේ ජීවන රටාව මේකට ප්‍රධානම හේතුවක්. අධික රුධිර පීඩනය නිහඬවම හදවත දුර්වල කරනවා. සීනි මට්ටම. දියවැඩියාව ඇති අයගේ ස්නායු දුර්වල නිසා ඔවුන්ට වේදනාව දැනෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඔවුන් වඩාත් ප්‍රවේශම් විය යුතුයි. මානසික ආතතිය. වර්තමාන කාර්යබහුල ලෝකයේ ස්ට්‍රෙස් කියන්නේ හදවතේ ලොකුම සතුරෙක්. ආහාර රටාව. තෙල් සහ ලුණු අධික ආහාර මගින් රුධිර නාල අවහිරවීම සිදු වෙනවා. මේ සඳහා කුමක් කළ යුතුද? දැන් ඔබ මේ ලකුණු දන්නවා. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මේවා දැනෙනවා නම් කළ යුත්තේ කුමක්ද? බය වෙන්න එපා. කලබල වීමෙන් හදවතේ වේගය වැඩි වී තත්වය දරුණු විය හැකියි. වහාම වෛද්‍ය උපදෙස් ගන්න. පස්සේ බලමු කියලා හිතන්න එපා. ECG පරීක්ෂණයක් කර ගැනීමෙන් සැකය දුරු කරගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් නිර්දේශ කර ඇතනම් ඇස්ප්‍රීන් පෙත්තක් සැපීම වැනි දේ කළ හැකියි. නමුත් මේ වෛද්‍ය උපදෙස් මත පමණක් කළ යුතුයි. ඔබේ හදවත කියන්නේ ඔබේ ජීවිතයේ එන්ජිමයි. ඒක නතරුනොත් හැම දෙයක්ම අවසන්.
ඒ නිසා සිරුර දෙන මේ කුඩා පණිවිඩවලට සවන් දෙන්න. නිරෝගීව ඉන්න, ව්‍යායාම කරන්න, මනස සැහැල්ලුවෙන් තියාගන්න. මේ වීඩියෝවෙන් ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා නම් තව කෙනෙකුගේ ජීවිතය බේරගන්න වීඩියෝව ෂෙයා කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.